මම ඉන්නේ ඩුබායි. මම ඇමරිකාවේ ඉන්න කෙනා ඉන්නේ ඩුබායි වල. ඉතින් අපිට මෙහි අපේ මැරේජ් එක රෙජිස්ටර් කරන්න පුළුවන්ද? මොකද දන්නේ නැහැ නේද ප්‍රොසීඩියර් එක. කොච්චර කාලයක් යයිද? මොනවද අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස්? චාර්ජස් කීයක් වේද? ඒ වගේම එදාට මට බ්‍රයිඩ් කෙනෙක් විදිහට අඳින්නත් පුළුවන්ද? ෆොටෝ ෂූට් එකක් කරගන්නත් පුළුවන්ද? විට්නස්ලාත් ඕනේද? මේ හැම දෙයකටම උත්තර මේ වීඩියෝ එකෙන් තියෙනවා. ඩොකියුමන්ට්ස් විදියට දෙන්නගේම එමිරේට්ස් ID දෙකයි පාස්පෝර්ට් දෙක අවශ්‍යයි. ඒත් එක්කම සිවිල් මැරේජ් එකට අදාළ වෙන ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඒක සබ්මිට් කරාට පස්සේ වර්කින් දවස් 10ක් ඇතුළත එහෙන් එක අප්‍රූවල් වෙනවා. ඊට පස්සේ අපිට පේමන්ට් එක ගෙවන්න පුළුවන් දිරාම් 300ක්. ඊට අමතරව ඔයාට අවශ්‍යම දවසක් ඔයාට විශේෂතම දවසක මැරේජ් එක කරගන්න ඕන නම් පේමන්ට් එක 2500ක් වෙනවා. මේ ඔක්කොම ටික සම්පූර්ණ කරාට පස්සේ ඒගොල්ලෝ වර්කින් දවස් 5ක් ඇතුළත අපිට කෝල් බෑක් කරායි නැත්නම් අපිට ඊමේල් එකක් එවයි කොහොමද සෙරමනි එක කවදද වැටෙන්න ඕනේ කියලා කවදද වැටෙන්නේ කියලා අපිට දැනුවත් කරන්න. මැරේජ් එක සිදු වෙන්නේ ජුඩිකල් ඩිපාර්ට්මන්ට් අබුඩාබි සිවිල් මැරේජ් කෝට් එකේ තමයි රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ. ඉතින් එදාට වගේ වෙඩින් එක නිසා ඔයාලට ලස්සනට ඇඳගෙන යන්න පුළුවන් බ්‍රයිඩ් කෙනෙක් විදියට. ඔයා ඇමරිකාවේ ඉන්න කෙනාටත් ලස්සනට අඳින්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ දෙන ටයිම් එකට අනිවාර්යෙන් යන්න, දෙන වෙලාවට ටිකක් කලින් යන්න. එතකොට ෆොටෝස් ගන්න පුළුවන්ද? ඔව් ෆොටෝස් ගන්න පුළුවන්. ඔයාලට ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගන්න පුළුවන්. ඔය රෙජිස්ට්‍රේෂන් කරන වෙලාවෙත් රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට ෆොටෝ ෂූට් එකක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ඉන්වයිට් කරන්න පුළුවන්. දෙන්නට මුදුමාරු කරගන්නත් පුළුවන්. මැරේජ් එක රෙජිස්ටර් කරන දවසට විට්නස්ලා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය දෙන්නට යන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුරු හරි අරගෙන කැමති නම් අනිත් එක එදාටත් අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ එමිරේට්ස් ID දෙකයි පාස්පෝර්ට් දෙකයි අරගෙන යන්න ඕනේ. මැරේජ් එක සිද්ධ වුණාට පස්සේ ඒගොල්ලෝ මේ වගේ ෆයිල් එකක් දෙනවා. මේ ෆයිල් එකේ කොපීස් දෙකක් දෙනවා මැරේජ් සර්ටිෆිකේට් එක. ඊට පස්සේ මේ සර්ටිෆිකේට් එක වැලිඩ් වෙන්නේ UAE එක ඇතුලේ විතරයි. මේ සර්ටිෆිකේට් එක ලංකාවේත් වැලිඩ් විදිහට තියාගන්න ඕනේ නම් ඒක කොහොමද කරගන්නේ කියලා අපේ ලංකාවේ එම්බසියට කතා කරලා බලන්න පුළුවන්. විශේෂිතම දේ තමයි ඔයා ඇමරිකාවේ ඉන්න කෙනා කලින් මැරිඩ් නම් එතකොට දැන් එයාගේ මැරේජ් එක නැහැ කියලා හරි අපිට ඒක ප්‍රූව් කරන්න සර්ටිෆිකේට් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ජුඩිකල් ඩිපාර්ට්මන්ට් අබුඩාබි ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකට ගිහලා බලන්න පුළුවන්. එතන ඔක්කොම ඩීටේල්ස් තියෙනවා. මොකද තියෙන ඇප්ලිකේෂන් ෆෝම් එක කොහොමද ඒක ෆිල් වෙන්න ඕනේ ඔක්කොම ඩීටේල්ස් එතන තියෙනවා. හැම විස්තරයක්ම එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදිහට තමයි ඩුබායි වල මැරි කරන්නේ. මේක ගැන හොය හිටියනම් කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන්ගේ අදහස් මොනවද කියලා මොන හරි දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ලයික් එකකුත් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැම දිනකටම බොහොම ස්තුතියි.